බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳපු උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සියසින් දැක බලා වන්දනාමාන කරන්න ලැබීම බෞද්ධයන් වන අප කොයි කාගේත් අපේක්ෂාවක්. ඒ පුණ්‍යවන්ත අරමුණු දෙසා වසර 16කට පසු ඓතිහාසික උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ නුවර දළදා මැදුරේ අප කොයි කාටත් සියසින් දැක බලා ගන්න වන්දනාමාන කරගන්න ලෞතර බුදුන් වහන්සේ ජීවමාන දුටුවාසේ බුද්ධ ආලම්බන ප්‍රීතිය උපදවන අසිරිමත් සිරිදනදා වන්දනාව අප්‍රේල් 18 වනදා ආරම්භ වූයේ අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත මහානායක හිමිවරුන් වහන්සේලා සහ දියවඩන නිලමේතුමන්ලාගෙන් එක්වීම අනුශාසනා මත අද වන විට දනදා දැක්මේ 7 වන දිනේ එළඹී තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනයා මහා දික පෝලිම් මැද අවවැසි නොබලා කුසගිනිද පස කළා. උතුම් දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගන්නට එක් රොක්ව පෙළගැසී තිබෙන්නේ දින 3ක් පෝලිං වල අසීරුතා දහසක් මැද මහා ජනගඟක් මේ මොහොත වන විටත් දරාගත නොහැකි මත්තමේ ලක්ෂ සංඛ්‍යාත ජනගඟක් මුළු නුවර පුරවරය පුරාම පිරී ඉතිරි තෙරපී යන්නට තරම් ජනයාගේ පැමිණීම වැඩි වී තියෙනවා. එවන් මොහොතක ඊයේ දිනේ තුල වාර්තා වන්නේ ලක්ෂ සංඛ්‍යාත මහා ජනගඟ අතුරෙන් එක් අයෙකු මිය ගිය බවයි. එය සංවේදීජනක පුවතක්. මේ තෙක්ම පොලිසිය නිවේදනය කරමින් ඉල්ලා සිටින්නේ නැවත දැනුම් දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි. තවද සදහැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්ද නැවත දැනුම් දෙන තුරු මහනුවර නගරයට සිළිදනදා වන්දනා කරන්නට නොපැමිණෙන ලෙසටයි ඔබකින් ඉල්ලා සිටින්නේ. මේ මොහොත වන විටත් ලක්ෂ 3කට අධික ජනගඟක් මහා දිගු පෝලිං වල සිටින බැවින් අප ඔවුන්ට පතමු කිසිදු කරදර උපද්‍රවයකින් තොරව උතුම් දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි.